ඊර්ෂ්‍යාකාරී සහෝදරිය. මීට බොහෝ කලකට පෙර ෆ්ලොරාවෙල්ලා නම් මහා රාජධානියේ රෙනේ සහ ග්ලෝරියා නමින් කුමාරිකාවන් දෙදෙනෙක් ජීවත් වූහ. ග්ලෝරියා, ඔයාට කවදාවත් මාව අල්ලන්න බැරි වෙයි. අපි ඒක බලමුකෝ. එන්න ඩ්‍රැගන් පැටියෝ. අපි යමු. එහෙනම් මම දිනුම්. අපූරුයි. රෙනේ, මම ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා. තාත්තේ, අම්මේ, ඔයා තරුවක් පැටියෝ. රේනේ දිනන බව මම දැනගෙන හිටියා. ඒ නිසයි මම මේක හැදුවේ. මොකක්ද මේ? ෆෘට් ක්‍රම්බල් සහ ඇපල් ස්ට්‍රුඩල් වල එකතුවක්. කොහොමද රස? මගේ දෙවියනේ. මේක හරිම රසයි. ඔයා පුදුමයි දරුවෝ. ඔයා කොහොමද මේ තරම් අමාරු දෙයක් හැදුවේ? මට තේරෙනවා රෙනේ හැම වෙලාවෙම කරන්නේ අමාරු වැඩ. රෙනේ කියනවා වගේ මහන්සි වුණොත් කරන්න බැරි තරම් අමාරු දෙයක් නැහැ. බලන්නකො රෙනේ, මම පෝලෝ ක්‍රීඩාවෙනුත් ඔයාව පරද්දනවා. පොඩ්ඩක් ඉන්නකෝ. ඒක තමයි වෙන්න ඕනේ රෙනේ. ඔයාට ලොකු තරංගයක් එනවා. අපි ඒක බලමුකෝ. ඒ වගේම මේක හරිම රසයි. මගේ තරු දෙක. සුබ පැතුම් කුමරියනි. රෙනේ කුමරිය ඇත්තටම තරුවක්. කුමරිය, ඔබ කොහොමද මෙච්චර අවධානයෙන් වැඩ කරන්නේ? ඔබ මේක රස බලලා තියෙනවද? මේක හැදුවේ ග්ලෝරියා. මේක හරිම රසයි. මම මීට කලින් මෙහෙම දෙයක් රස බලලා නැහැ. මේක කාලා බලන්න. හරිම රසයි. රසයි. ග්ලෝරියා කුමරිය ඇත්තටම පවුලේ බාලයා තමයි හැමදාම තරුව වෙන්නේ. ඔව්, ඈ උයන්න ගොඩක් ආසයි. කාලය ගෙවී ගිය අතර කුමාරිකාවන් වෙඩිහිටියන් බවට පත් විය. මම ආයෙත් ඔයාව පරද්දනවා ග්ලෝරියා. අපූරුයි. ග්ලෝරියා, ඒක හරිම ලස්සනයි. මම කරන්නේ රෙනේ කරන දේමයි. අවධානය යොමු කිරීම විතරයි. රෙනේ, දරුවෝ, අද ඔයාගේ අවධානය කොහෙද තිබුණේ? ඔයා ඔයාගේ ගමනට වඩා ග්ලෝරියා ගැනයි අවධානය යොමු කළේ. ඒත් ඒක ඊට ආසන්න ජයග්‍රහණයක්. දැන් එන්න ළමයි ඉන්නේ. අද රෑ ලොකු භෝජන සංග්‍රහයක් තියෙනවා. මට ඕනේ මගේ කුමාරිකාවන් දෙන්නම තරුවගේ බැබලෙනවා දකින්න. ඇයි ග්ලෝරියා මාව අනුකරණය කරලා මට වඩා හොඳට කරන්නේ? කොහොමද ඒක වෙන්නේ? කරුණා කරලා මෙච්චර දුක් වෙන්න එපා. මට ඔයාව මෙහෙම දකින්න බෑ. මේ ඇඳුම කොහමද? මර්ඩොක් කුමාරයාත් එනවනේ. මම දන්නවා. ඇත්තටම මම සියලුම සැරසිලි ගැන පෞද්ගලිකව බලා ගන්නවා. කුමරියනි, මේ පසුබිම හරිම ලස්සනයි. මමයි ඒක කලේ. ඕ, හරිම දුර්ලභ මල් වර්ගයක්. ඔබ මේවා හැදුවාද? නැහැ. මල් වවන්න මම ගොඩක් ආශාවෙන් ඉන්නේ. මේවා අවුරුදු 5කට සැරයක් පිපෙන්නේ දවස් 3කට විතරයි. අද තමයි මේවායේ අවසාන දවස. හෙට උදේ වෙද්දි මේවා පර වෙලා යයි. ඒ නිසයි මම හිතුවේ මේවා මෙතනට ගේන්න. මමත් පොඩ්ඩක් උයන් පල්ලෙක් වගේ කමයි. මට පුරුවන්ද? ඇත්තෙන්ම ඔබේ පියාණන් ඔබ දෙදෙනාටම එන්න කිව්වා. මොකක් හරි හදිසියක් වගේ. ග්ලෝරියාට කිව්වද? නැහැ. ඇයට දැම්ම කියන්න එපා.
ඔබේ සහෝදරියට කලින් ඔබේ පියාගේ ප්‍රශ්නය විසඳන්න. මර්ඩොක් කුමාරයාව මගහැරුණ වගේ රජතුමාගේ විශ්වාසියත් නැති කරගන්න එපා. පියාණනි මොකද්ද ප්‍රශ්නය? ග්ලෝරියා කොහෙද? මම මෙතන ඉන්නවා. මම ආව පියාණනි. රෙනේ එනව දැකලා ඇය කලබලෙන් වගේ හිටපු නිසා මම මොකද වෙන්නේ කියලා බලන්න ආවා. පෙරිඩිල් වනාන්තරයේ හොරු කල්ලියක් ඉන්නවා. ඔවුන් කොහෙන් ආවද කියලා අපි දන්නේ නැහැ. ඔවුන් අල්ලන්න අමාරු. මම හිතුවේ කරත්තයක රත්තරන් ගොඩක් දාලා අපි හමුදාව වෙලෙන්දෝ වගේ වෙස්වලා නේ යවන්න. හොරු පහර දෙනකොට අපිට ඔවුන්ව අල්ලගන්න පුළුවන්. අන්න මගේ දුව. මමත් හිතුවේ ඒකමයි. කණ්ඩායම කොච්චර ලොකුද? කවුරුත් දන්නේ නැහැ. ඔවුන් ගස්උඩ හැංගිලා ඉන්නෝනම් ඔවුන් කොල්ල කන්න කලින් අපේ මිනිස්සුන්ට පහර දුන්නොත්? ඒකයි ග්ලෝරියා අපිට ලොකු හමුදාවක් ඉන්නේ. අපේ වගේ බලවත් රාජධානියක් අසල කොල්ල කන්න තරම් ඔවුන් ඉඩිතරනම් ඔවුන් කරන දේ ගැන ඔවුන් දැනුවත් ඇති. ඇයි අපි අපේ මිනිස්සුන්ගේ ජීවිත පරදුවට තියන්නේ? ඒත් එහෙනම් ඔයා මොකද්ද යෝජනා කරන්නේ? අපි කොහොමද මේ කොල්ලයා ගැන දැනගත්තේ? හිස් කරත්ත සහ තුවාල වුණු මිනිස්සුන්ගෙන්. එහෙනම් අපි එක දෙයක් කරමු. දඩයම් බල්ලන්ට අර හිස් කරත්ත ඉව කරන්න දීලා කැලේට යවමු. ඔවුන්ට හොරුන්ව හොයාගන්න පුළුවන්ද කියලා බලමු. ඒ වගේම හොරුන්ට මේ බඩුවලින් වැඩක් වෙන්නේ ඒවා වික්කොත් විතරයි. ඒ නිසා අපේ රාජපුරුෂයන් සාමාන්‍ය ඇඳුමින් සැරසිලා කැලේ අවට මුර කරමු. කවුද කැලෙන් එළියට එන්නේ කියලා බලන්න. ඒකට ගොඩක් කල්ලයි. ඒත් ඒක ස්ථිර ක්‍රමයක්. ඔවුන්ව හමුවන තුරු කැලේ හරහා කිසිවෙකුට යන්න දෙන්න එපා. හොඳ අදහසක් ග්ලෝරියා. මම ඔයා ගැන ආඩම්බර වෙනවා. මේක හරි ගියේ නැත්නම් අපිට හමුදාව යවන්න සිද්ධ වෙනවා. අපි සතියක් බලමු. ඔබට රෙනේ කුමරිය වෙනුවෙන් ඒක කරන්න පුළුවන්ද? අයියෝ මෙච්චර උනන්දු? ඔයා වැඩකාරියක් විතරයිනේ. වැඩකාරියක් නෙවෙයි. මම ඇගේ මාව වගේ. කුමරිය ඇයව බලාගන්න මාව පත් කරනකොට ඇයට වයස පැය කිහිපයයි. මම ඇයව හැදුවේ රෙජිනක් වෙන්න. ඇගේ බාල සහෝදරියට ඇගේ අයිතිය උදුරගන්න දෙන්න බැහැ. ඔබේ කැමැත්තක්. මට මගේ රත්තරන් ලැබෙනා නම් එච්චරයි. ඒත් රාජකීය ලේවල මායාවට රාජකීය ලේ සම්බන්ධ වෙන්න ඕනේ. හොඳයි. මම රෙනේ කුමරියව මෙතනට එක්කන් එන්නම්. කුමරියනි, රජතුමා ඔබව හොයනවා. හොරුන්ව අල්ලගෙන. ඇත්තටම ඔබේ අදහස නිවැරදි වුණා. බල්ලෝ ඔවුන්ව සොයාගත්තා. අපේ එක මිනිහෙක්වත් නැති වුණේ නැහැ. මටත් රෙනේටත් වඩා හොඳ අදහසක් ඔබට තිබ්බා. ස්තුතියි පියාණෙනි. මම විශ්වාස කරනවා රෙනේටත් ඒ අදහසම එන්න ඇති කියලා. ඇය ඒ ගැන වෙඩිය හිටුවේ නැහැ විතරයි. මට අනුශාසනා කරන්න එපා ග්ලෝරියා. ඔයා ඒක කළානේ. ඒ නිසා ගෞරවය විඳ ගන්න. ඇයට මොකද වුනේ? මම වැඩකට නැති කෙනෙක්. මම ආයෙත් මගේ නංගිට පෙරදුනා. මට එක දෙයක්වත් හරියට කරගන්න බැහැ. මම පරාජිතයෙක්. මට ඔබව මෙහෙම දකින්න බැහැ කුමරියනි. බලන්න. මම දන්නවා ඔබට උදව් කරන්න පුළුවන් කෙනෙක්ව. මාත් එක්ක එන්න කුමරියනි. අපිට මේක විසඳන්න පුළුවන්. ඔයා දන්නවා ඇය මගේ සහෝදරිය. ඒ වගේම ලොකුම තරඟකාරී. කුමරියනි, ඇයට පුළුවන් පානයක් හදන්න. ඒකෙන් ඔබව රජතුමාගේ ප්‍රියතම කුමරිය බවට පත් කරයි. කොහොමද? මේ පානයෙන් ග්ලෝරියා කුමරියව මෝඩෙක් කරයි. එතකොට ඇගේ අදහස් තවදුරටත් සාර්ථක වෙන්නේ නැහැ. මට ඇයට එහෙම කරන්න බෑ. මේ පානේ බලපෑම තියෙන්නේ මාස 6ක් විතරයි. ඒ කාලය ඇතුළත රජතුමාට ග්ලෝරියා ගැන තියෙන විශ්වාසය නැති වෙයි. මේක ගන්න. මේක ජීවිත කාලයටම බලපාන්නේ නැහැ. ඔබ රැජින වෙන්න අවශ්‍ය කාලය විතරයි. මේක කිරිවලට කලවම් කරලා පුර පසළොස්වක පෝය දවසක ඇයට බොන්න දෙන්න. වාසනාවකට ඒක අදමරි. ග්ලෝරියා, ඔයා හෙම්බත් වෙලා ආගේ? මම ලබන මාසේ මර්ඩොක් කුමාරයා එක්ක තියෙන සාකච්ඡාවට කලින් වත්තේ ගොඩාක් වැඩ කළා. ලස්සන මල් ටිකක් වවන්න බැලුවේ. ඔයා සහ මර්ඩොක් කුමාරයා.
බලන්න මම ඔයාට මොකක්ද හැදුවේ කියලා. ශක්තිජනක පානයක්. ඔයාට ස්තුතියි. සැන්ඩර්ස් රජතුමාට අපේ රාජධානිය එක්ක ගිවිසුමක් අත්සන් කරන්න ඕනෙලු. මොකද හිතන්නේ? පියාණෙනි, යුද්ධයකට වඩා ගිවිසුමක් හොඳයි. ඒත් අපිට උන්ව විශ්වාස කරන්න බෑ. ඒ නිසා ගිවිසුම අත්සන් කළත් අපි යුද්ධයට සූදානමින් නිමු. ඔබ හරි. ග්ලෝරියා, ඔයා මොකද හිතන්නේ? ගිවිසුම් ඕනේ නැහැ, යුද්ධත් ඕනේ නැහැ. කෑම කමු නටමු. මොකක්? හොඳ කෑම තියෙනව නම් නොපුරු දේවල් නැති වෙනවා. ග්ලෝරියා, ඔයා හිතන්නේ මේක විහිළුවක් කියලාද? නැහැ. ගිවිසුමක්. ඇයට මොකද වෙලා තියෙන්නේ? ඇය මේ මොකද කරන්නේ? ග්ලෝරියා, මම ඔයා ගැන කලකිරුණා. සුබ පැතුම් රෙනේ, ඔබ ජයග්‍රහණය කළා. ලොකු අක්කේ, ඔයාට පරදින එකත් මට ගෞරවයක්. ආදරෙයි. රෙනේ දරුවෝ, ඔයාට සනීපද? පියාණනි, මම කොච්චර වතාවක් ග්ලෝරියාට පෙරදිලා තියෙනවද? ඇයි පෝලෝ දිනුවා මට වඩා හොඳ අදහස් තිබුණා. ඔබ මා ගැන ගොඩක් කලකිරිලා ඉන්නේ නැති. ඔයා ගැන කලකිරෙන්න. දරුවෝ තප්පර කිහිපයකින් හෝ අඟල් කිහිපයකින් පරාජය වුණා කියලා කවුරුවත් පරාජිතයෙක් වෙන්නේ නැහැ. ඇත්තටම මම ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. ඔයාගේ ශිල්ප ක්‍රම ඔයාගේ නංගිට මෙච්චර අවංකව කීඩ දීපු එක ගැන. රජෙක් හෝ රැජිනක් වුණාම හැමදේම දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඕන් කරන්න ඕනේ නිවර්දි මිනිස්සුන්ම විශ්වාස කරන එකයි. අපිට කවදාවත් ඔයා ගැන කලකිරෙන්න බෑ. මටේ පාණයේ බලපෑම නැති කරන්න ඕනේ. බලන්න, දුන්නෙන් මිදුණු ඊතලයක් ආපහු ගන්න බැහැ. කරුණාකරලා මොකක් හරි ක්‍රමයක් ඇති. එක ක්‍රමයක් තියලා. කියන්න, මම ඕනෑම දෙයක් කරන්නම්. ඔයාට ඒ පානේ බලපෑම ඔයාගේ ඇඟට ගන්න සිද්ධ වෙයි. එතකොට ඔයා මෝඩෙක් වෙයි. සමහර විට මාස 6කටත් වඩා වැඩි කාලයක්. හොඳයි, මම ඒක බොන්නම්. ඔයාට විශ්වාසද? ඔව්, මට ඒ පානේ දෙන්න. ඔයා ඒකෙන් ටිකක් හරි බිව්වද? නැහැ කියලා කියන්න. ග්ලෝරියා, ඔයාට මේක කරන්න ඕනේ නැහැ. මම ඔයා දුන්නු පානේ බිව්වේ නැහැ. මොකක්? ඔව්, මම දන්නවා මම පෝලෝ දිනපු වෙලාවේ, මර්ඩොක් කුමාරයා එක්ක නැටුව වෙලාවේ, පියාණන් මගේ අදහස තෝරාගත්ත වෙලාවේ ඔයා හිටියේ දුකෙන් කියලා. එදා රෑ උර්සුලා රහසේම මාලිගාවෙන් එළියට යනවා මම දැක්කා. මම අය පස්සෙන් කෙනෙක්ව යැව්වා. ඔයා මට පානීය දෙනකොට ඔයාගේ අත් වෙවුලනවා මම දැක්කා. එතකොටයි මම දැනගත්තේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. ඒ නිසා මම ඒක බිව්වේ නැහැ. ඒත් මම බිව්වලගේ රඟපෑවා. ඇයි ඔයා ඒක කාටවත් කිව්වේ නැත්තේ? මොකද මම දැනගෙන හිටියා ඔයා ඒක කලේ කේම්තියට කියලා. මගේ ලොකු අක්කාට මම දුක් විඳිනවා බලන් ඉන්න බෑ කියලා මම දැනගෙන හිටියා. ඔයා ඒක ඔප්පු කළා. අනේ ග්ලෝරියා, මට සමා වෙන්න. මම කොච්චර ඒකට ඇබ්බැහි වුණාද කියනවනම් මගේ වැඩේ හරියට කරනව වෙනුවට මම බැලුවේ ඔයාව පරද්දන්න විතරයි. ඒක අමතක කරන්න. මම ඔයාට ආදරෙයි. මමත් ඔයාට ආදරෙයි. මට සමා වෙන්න. ඊර්ෂ්‍යාව කියන්නේ මිනිස්සෙකුට දැනෙන නරකම හැඟීමක්. ඒක හැමදේම විනාශ කරනවා. මට ගොඩක් කනගාටුයි. එදා ඉඳන් රෙනේ ඉගෙන ගත්තා අනවශ්‍ය ලෙස සහෝදරිය සමග තරඟ කරනවාට වඩා Tamanගේ හැකියාවන් ගැන අවධානය යොමු කරන විට ඇය හොඳම තැනැත්තිය වන බව. සහෝදරියන් දෙදෙනා තනි තනිම දක්ෂවත් දෙදෙනා එකතු වූ විට ඔවුන් පරිපූර්ණ විය. ඊර්ෂ්‍යාව යනු සාමාන්‍ය මානව හැඟීමකි. අපි හැමෝටම සමහර වෙලාවට ඒක දැනෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. ඇත්තදම වැදගත් වෙන්නේ අපි ඒක පාලනය කරන විදියයි. අපි ඒක තිත්තකමක් වෙන්න ඉඩ දෙනවද නැත්නම් ඒකෙන් අපේ ගැන යමක් ඉගෙන ගන්නවද?
අපි හැමෝම මොකක් හරි දෙයකට දක්ෂයි. තව කෙනෙක් බැබලෙනවා කියන්නේ අපි අසාර්ථකයි කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඔවුන්ගේ දක්ෂතාවයේ සොයාගෙන ඇති බවයි. අපි ඔවුන් ගැන සතුටු වෙන්න ඕනේ. තරංගකාරීත්වයේ හොඳ දෙයක්, ඒත් ඒක අපේ වටිනාකම අමතක කරන එකක් නොවි අපේ වර්ධනයට උදව් වෙන එකක් වෙන්න ඕනේ. මොකද අවසානයේදී ජීවිතය කියන්නේ එකිනෙකා අභිබවා යාම නෙවෙයි, හැමෝම එකතු වෙලා නැගී සිටීමයි.